අම්මෝ මේ ගහට ලෙඩක්ද මන්ද මෙච්චර ගෙඩි හැදිලා තියෙන්නේ. පළ ගෑණියේ කට තමයි උඹේ. මොකටද බං මේ ආපු ගමන් කුණු එක අවුස්සන්නේ? මම බැලුවේ මම නැති වෙලාවේ ඔයාලා කාලා තියෙන්නේ මොනවද කියලා. මොකුත් කාලා නෑ වගේ. අයියෝ. අලුතින්ද ගත්තේ පුතේ? ලස්සනයි බයික් එක. අව් ආච්චි. නේ දකින් ගෑණිගේ කට. මොකද්ද මේ කරුමේ? උඹේ හරක ගැට ගහලා තියාගනි මගේ පස්ස ඉවරයි. ඕ බලන්න. පස්ස හුගත් තුවාල වෙලාද? මම කියන්නේ උඹට මුදලාලි මොළ කීයද? මේක 5000යි ඉංජිනේරුවෙක්ගේ මේක ලක්ෂ 2යි. ඇමති කෙනෙක්ගේ. ඒක එච්චර ගණන් ඇයි? ඒක පාවිච්චි කරලම නැහැ. මහත්තයෝ මගේ ළඹේ දැක්කද? දැක්ක මිනිස්සයෝ හෙට එද්දි කලිසමක් එදගෙන එනවා. නැත්තම් ළඹේ පලංචිය හිර වෙයි. කොස් හැදිලා තියෙන තරම් බලපල්ලකෝ. අපේ ගස්වල තමයි එක ගෙඩියක්වත් හදෙන්නේ නැත්තේ. හැමදේම තියෙන උන්ට විතරයි යන්. ඔකට නම් වැඩි දුරක් යන්න වෙන්නේ නැහැ. අයියෝ මගේ බයික් එක. ඔයා බර ගාණක් වියදම් කරලා ගෙනාව මල් පැලේ මැරිලා නේද? ඒකනේ අනේ. වතුර දැම්මේ නැද්ද ඔයා? අනේ මගුලක් කියනවා විස බීජ එහෙම යයි කියලා වතුර උණු කරලා දැම්මේ මං. මොකද තමුසේ හොර මිනිහට අනින්න නැතුව ගෑණිට ඇන්නේ. දවස ගානේ මිනිස්සු මරනවට වඩා ගෑණි මරන එක මට ලේසි. ඔයා මොකද දුකින් ඉන්නේ? මම පොතක් කියවුවා. ඒ පොතේ අවසානය හරිම දුකයි. මොකක්ද ඒ පොත? මගේ බැංකු පොත. ඔකට නම් වැඩි දුරක් යන්න වෙන්නේ නැහකෝ. බලපංකෝ මේක යන වේගේ. අයියෝ මගේ බයික් එක. දුවේ I don't know කියන එකේ තේරුම මොකද්ද? මම දන්නේ නැහැ. දන්නේ නැහැ කියලා කොහොමද සල්ලි දීලා පන්ති යවන්නේ? ඕක අහගන්නද? අද ඉඳලා ගෙදර නැවතියක්. අංකල් අපිට රයිස් එකක් දෙන්න. ෆුල් එකද හාෆ් එකද ඕන සර්? අපිට ඕනකල් හාෆ් එකක් ප්ලේට් 5කට දාලා. උඹලා බං ජොබ් කරන්නේ උන්ද නැත්තම් හිගන්නවද? අනේ වෙද මහත්තයෝ බලන්නකො උණ වැඩේ. ආයේ බඩේ අමාරුවට බෙහෙත් ගත්ත ලෙඩා මැරුණා. කලබල වෙන්න එපා. ලෙඩා මලත් බඩ සුද්ධ වෙලා ඉති. කොල්ලෝ උඹ අද ඉස්කෝලේ ගියේ නෑ නේද? අන්න උඹලගේ ටීචර් මේ පැත්තට එනවා. හැංගියන් කොහේ හරි. මම නෙවෙයි සීයේ ඔයා හැංගෙන්න. මම ටීචර්ට කිව්වේ අපේ සීය මැරුණා කිව්වෙලා. උඹ මගේ දුවත් එක්ක යාළුවනේ කාගෙන් අහලද? දුවගෙන් අහලා. එහෙම කොහොමද මම ඉදිද්දි එවත් එක්ක යාළු වෙන්නේ? එන්ටි බැදලානේ. නැත්තම් දුවට වඩා එන්ටි හොදයි තමයි තත්. මිනිහෝ ඇයි ඔය කාලේ යන්ත්‍රයක් හදන්න දගලන්නේ? ඇවිත් නිදා ගන්නවා. හැදුවම ඔහෙටත් තේරෙයි. ඔයා මාව කසාද බදින්න කැමතිද? කසුන්? මට කසාද බදින්න බෑ නෙත්මි. පරණ බඩු වලට දෙනවා අලුත් බේසම්. මාමේ මගේ ගැණි අරගෙන බේසමක් දෙන්න. කියපන් බලන්න හොඳටම ඇස් පේන්නේ මිනිස්සුන්ගේද සත්තුන්ගේද කියලා. සත්තුන්ගේ බං. කොහොමද එහෙම කියන්නේ? උඹ කවදා හරි දැකලා තියෙනවද සතෙක් කණ්ණාඩි දානවා? කොල්ලෝ අපි උඹලගේ වයසේ රුපියල් 2ක් අරන් කඩේට ගියාම හාල් පොල් පරිප්පු සීනි ඔක්කොම අරන් එනවා. දැන් එහෙම බැසියේ. දැන් හැම කඩේම CCTV තියෙනවා. උදෙන්ම නැගිටින්න පුතේ. අර බලන්න කුරුල්ල උදේන්ම නැගිටලා පණුව අහුලං කරනවා. හොද වැඩේ. මෝඩ පණුවන්ට උදේම නැගිටිනවට ඔපේ ගැණිට දෙයක් තේරුම් කරනවට වඩා අන්නාසි වත්තක් මැදින් සරම උස්සන් දුවන එක 1000න් සම්පතක් බං. උඹලගේ ගැණුත් එහෙමද? තාත්තේ අද ටීචර් ඇහුවා උදේට ඉස්කෝලේදී දෙමාපියන්ට වැදලා දෙන්න කියලා. ඔපෙන් උඹ කිව්වද දෙමාපියන් උඹට වදිනවා අනේ පුතේ ඉස්කෝලේ ඵලයන් කියලා. දැක්කද ආච්චි මගේ ජම්ප් එක? අපේ කාලේ නම් ඔකට කිව්වේ වෙන නමක් දුවේ. කොහොමද ડોක්ටර්? මගේ නෝනට අපි මේක බොහොම ඉවසීමෙන් වැඩ කරන්න ඕන වෙලාවක්. ඔයාගේ නෝනා තව දවස් දෙකකට වඩා ජීවත් වෙන්න නැති වෙයි. කමක් නැහැ ડોක්ටර්. අවුරුදු 15ක් ඉවසපු එකේ මම මේ දවස් දෙකත් ඉවසන්නම්. ඔම්මා. මේ ඔම්මේ කොටි පැටියෙක් අශ්ව පැටියෙක් වගේ හදනවා ලයිසන් ඕනද? දැන් අපි අවුරුදු ගාණක් තිස්සේ බූරුවෙක් හදනවා. ලයිසන් තිබිලාද? දුවේ දන්නවද ඩයිනෝසිරස්ගේ අවංක කොල්ලෙක්ගේ අතර තියෙන සමානකම? නැහැ ආච්චි. උන් දෙගොල්ලම මේ ලෝකෙන් වද වෙලා. තමුසට බිස්නස් එකක්වත් කරන්න අදහසක් නැද්ද මිනිස්සයෝ? අදහසක් නම් තියෙනවා. ඒත් පොලිසිය කැමති වෙයිද දන්නේ නැහැ. මොකද්ද ඔයාට තියෙන අසනීප තාත්තේ? හැමතිස්සෙම මට හිතෙනවා ડોක්ටර් මම මෙරුවෙක් කියලා. එහෙනම් ඔයා එවිත් තියෙන්නේ වැරදි කාමරේට. මේ මානසික සායනේ නෙවෙයි. මම ඒක දන්නවා ડોක්ටර්. මම මේ ලයිට් එක දැකලා ආවේ.